Hai lamai. Ada mang awa ada kian itin හැමදාම මෙතන තමයි අපි ගෙවල් පැත්තට ආව මේ vlog එක පටන් ගන්න හැදුවේ වෙන ගම වහින්න ගත්ත එක වත් මේ පේනවා ඇති වහින්න ගත්ත ඉතින් ඒ නිසා මට vlog එක පටන් ගන්න බැරි වුණා අද ඇත්තට මේ පැත්තට ආවට පොඩ්ඩක් හිතේ බයකින් ආවේ මේ මොකද මේ අලුත් වීඩියෝ එකට කට්ටියම රැවුල් කපලා ඉන්නේ දැන් මාව අල්ලගන්න ඉන්නේ මගේ රැවුල කපන්න ඉන්නේ මම වීඩියෝ එකට රැවුල කපපු නැති නිසා උන්ගේ ඉරිසියාව කුහකකම ඉතින් මේ මම මෙහෙට ආවට මේ සෑහෙන්න බයෙන් යන්නේ මොන මගුලක් කරයිද දන්නේ මං හිතනවා එහෙම දෙයක් වෙන එකක් නෑ කියලා බලමු මන් දැන් මේ උඩට යනවා උඩට ගිහිල්ලා තමයි බලන්න වෙන්නේ මොකද වෙන්නේ කියලා බලමු අද මගේ මේ ලස්සනට තියෙන රැවුල ඇති වෙයිද දන්නේ නැහැ අපි බලමු මොකද වෙන්නේ කියලා මේ පැත්තට දිල්ගුවා අයිය අවුලක් නැහැ මම හිතන්නේ කොල්ල ෂේප් වගේ අම්මා කිජ්ජ එද්දිම මට තේ හදනවා මේ කිජ්ජ බ්‍රෝ කිජ්ජ තේ හදනවා මං එනවා කියලා දැනගෙන තෝරේද පැටියෝ අපේ කැලි ටික හයි අයිය නෑ ඒවා වෙනයි මේ vlog එකක් කරගෙන මම වන්නම් අද වහිනවනේ බා ගෑස්සල සැලෙනවද බා තින්නේ නෑ මම ඩක් කරලා බැලගත්තා මම vlog එක ගහන්න නැතුව එන ගමන් වාසනාව කියන්නේ බයික් එක නවත්තලා ෆෝන් එක අතර ගන්න වෙලා වුන්නේ නෑ වහින්න ගත්තා ආදල් මං ඉන්නේ සතුටින් මං හිතන්නේ කාටවත් ඒක ඉතර ගාණක් නෑ අවුලක් නෑ කේස්සයක් නෑ මට බේරලා ඉන්න පුළුවන් මං හිතන විදියට නෑ අවුලක් නෑ මොකද මේ දැන් කොහොම වුණා නම් දැන් හිටිය තත්ත්වෙත් එක්ක හැටියට මං ආපු ගම රැවුල කපන සීන් එකේ හිටියේ අවුලක් නෑ ෂේප් වෙලා මං හිතන්නේ මේ බලන්න අපේ සුන්දර ලොකේෂන් එක වහිනවා හොගා අයියා පැරෙන්නේ අපි දුප්පත් යතුරු පැදි ටික පල්ලෙහාත් තෙමෙනවා මගේ බයික් එකේම අපරාධ ඉතින් ඔය විස්තරේ මම යනවා තේ එකක් බොන්න කිජ්ජද ඒ හදලානේ මේ සෙට් එක මුකුත් විපතක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා සෙට් එක vlog එක අපි මොකද වෙන්නේ බලමු අද රැට අපි කට්ටිය කොල්ලෝ ටික මොකද කරන්න කියලා බලමු එහෙනම් අපි බොනවා කිජ්ජගේ තේ හොඳයි අවුලක් නැහැ මරු වහිනවා මේ වැස්සේ මෙහෙම ප්ලේන් ටිකක් ගහනවා කියන්නේ පට්ටාදල් හොඳම කාරණාව තමයි කොල්ලොන්ට මගේ රැවුල ගාණක් නැහැ මම බේරලා ඉන්නේ ප්‍රශ්නයක් නැහැ සතුටින් ඉන්නේ දැන් පොඩි බඩගින්නකුත් වෙනවා මොනාරි කරන්න ඕනේ වැස්සේ කොහෙවත් යන්න විදියකුත් නැහැ තියා බලමු මොකද එන්නේ කියලා බලමු රැට ඒ කියන්නේ පාන්දරට මම vlog එකක් ගේන්නම් එන සෙට් වෙමු අපි අපි ලොකු බඩ ඉන්නවාද ලොකුම බඩ මේ ගලියේ channel එකට මොකද්ද මගේ channel එක ඔබ වැඩකට ඇති එකෙත් මම ඔබේ channel එක තියාගන්නවා මේක ඔක්කොම තියෙන මේ මගේ එකක් තියෙනවා මේක නෑ බෑ නැද්ද මේ උඹද බලපන් මේ යෝ ඉතින් මේ මේක කට්ටියට මූ රැවුල කපලා මුගේ හැටි වන්නේ ලස්සනනේ සමනලීක් වගේ බා හායි සමනලීක් වගේ කොහොමද ඉතින් මොකද වෙන්නේ මේ බලන්න මට නම් සිරාවට වීඩියෝ එක වෙලේ උඹව දැක්කම ෆීල් වුණා මං අර දිගිසෙනවනේ බං ඒ මොකද ඇත්තද තෝ ගහන තෝ කපනවා කියන කොහොමද පොඩිද හරි පොඩිද මේ ෆෝන් එක අල්ලගෙන සුන්දරී පරිබ්‍රාජක හරි මේ කියන්නේ මෙයා අපිව ටොප් කරගෙන ඉන්නේ හරි පොඩ්ඩක්
මේ ආව ඒ තේරු පොඩ්ඩක් අහපන් හරි තප්පර කතා මෙහෙම නගා කතා කරන්නේ ඉතින් පොඩි අම්මා එහෙනම් මෙච්චර හරි කපපන් උඹ කපපන් ඒ පොඩ්ඩක් කියලා දෙහම අනවශ්‍ය තොරතුරු එපා පොයින්ට් එකයි යට දිගයි කපන්න තු කපන් මේකට යන්න ඕනේ බං මේකට යන්න ඕනේ බං ඒ සුපිරි මේකක් දාන්න මේ බං අවුල්නේ බං එහෙම වුණාම යට කපන්න ඉහන් එපා ඉහන් යට කපන්න හරි දෙපැත්ත බං නෝට් ගන්න එපා පොයින්ට් එක යටයි නම් කපන්න එපා ඒක නම් කරන්න එපා එපා කපන්න එපා පොයින්ට් එක යටයි කපන්න එපා හරි ඒ තරුවක් ගා ඒ යන්නේ ඒක තරු ගන්න නෙමෙයි කපනවා මේ අනිත් පැත්ත අරව පැටලෙනෝ රිදෙනෝ බං නෑ ඔය රිදෙනව පොඩ්ඩක් බලන්නේ කපන්නේ මොනවද මතක ටෝක් හරි කරා මම දඟලන්නේ නැතුව ඉන්නම් ඒ හරි හරි දක්වන්නේ මතක යටයි කපන්න යට කපන්න ඒ යට කපන්න දෙසන් මෙතෙන් දෙපා ගියා පොලිස් කට්ටිය ඒ ගාලි නවත්තන්න නැත්තම් කට්ට ගවුල හරි දැන් මං කපා ගන්නවා නෑ නෑ ඉව බෑබා කොහොමද පොයින්ට් එක ඒ පොයින්ට් එක ඒ බයි බයි යන්න කපන්න එපා ඇස්සාම ඒ පොයින්ට් එක කපන්න එපා බං ඕයි ඒ නෑ පොයින්ට් එක අගලේ ඒ ආදරේ කවනේ කහංගවා කටේ මයිල් නැතින කකුලේ විදිනවා ඒ එපා පොයින්ට් එක යටයි නම් කපන්න එපා එහා ඒ වැඩේ නම් කරන්න එපා නෑ තේන්නේ ඒ අවුල් බං ඒ යටට ගිහලා ඒ කබරයි මේ තේන්නේ නෑ බං කපලා ගියා මේ කපලා පොඩ්ඩක් කපන්න පොයින්ට් එක කපන්න ඕනේ මම කැත විදියට කැත හරි පොයින්ට් එක උන්නේ යට කොහොම කපන්නේ නෑ දැන් කපමු අපි තරියගේ බ්ලොග් එකෙන්ම තරියටම හෙන ගන්නවා යුගෙම රැවුල කපලා අපි ආතල් ලැග් ගත්තා තරියගේ යාළුවෝ ටිකට මේ කියන්නේ පන්ති වල පොඩක් ඉන්න පන්ති වල ආව වෙන්නලා අපි බ්ලොග් එක ඉවර කරමු තරියා උඹේ බ්ලොග් එකේ මම ඉතින් උඹට සාධාරණ විදියට එන්න කරනවා මම බ්ලොග් එකේ එපින් කියනවත් එක්ක මුන්න අවුලන්නේ මුට මතක නැහැ කියලා. සි මතකයි හැමදේම විතර අවුලක් නෑ බං ඒ වුණාට. අල්ලා කමුල වරේ වරේ බ්ලොග් දෙකයි බ්ලොග් ආත බැලුවේ ගාය කට පෙන්නද මම දාන්න ඕන මට දාන්න දෙකක් තියෙනවා බැල අදින්නද ඌදාගෙන ආ තනියම දාන්න ඕන ඒ කොහොල් වගේ දාගන්නේ අල්ලන්නද අත ඇදමම ලොක් කරලා හැම ඒ එහෙම පයින්නලවා දැන් දවස් දෙකක් විතර මේක ඇක්කුව දිනවා එහෙම අතමැල්ල පයින්නද
ඒ උඹේ vlog එක බා මම තාම ගන්නවා. වැඩක් නෑ කතා කරලා මම බ්ලොග් එකට එන්නම් පොඩි වොච්චක් දාගෙන ඇඟේ හැමදැනම ඇනිනවා. I am back. මම හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා. කැත ඇති. ගණන් ගන්න එපා. කරන්න දෙයක් නෑ. මං ආයේ මේක හරියනකම් vlog ගහන්නෙත් නෑ. රැවුල වෙනකම්. ඕනෝගේ ප්‍රශ්නේ ඉතින් මම හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා. ඇත්තටම මේ මුණුත් කිසි ගානක් නැතුව හිටින්න මම හිතුවා හරි ඒක අමතක වෙලා ඇති සෙටල් ඇති රැවුල කපන ගන්න නෑ කියලා. කරන් දෙයක් නෑ. කැපුවා. මේ ඉන්නේ මුංගේ ගොඩට මාත් වැටුණා. මේ ඉන්නේ වල් පරයෝ ටික. අනේකයි. අතෙන්. අතගෙන. තෝ තමයි මම තෝගේ රැවුල කපද්දි මම වචනයක් කිව්වද නෑ. තෝ හොතම්බුවා. බේර රැවුලක් තිබ්බා වගේ. එක හිටපන්. මේ අනිකා. මේ අනිකා. සෙට් එකට මාත් මේ කොටට මාත් වෙන්න. ඉතින් තිබ්බත් නෑ වගේ උගේ කපන්න කියලා අතපන්න ගත්තනේ. හරි අයින්ස කොල්ලේ. ජානියාගේ තව කොබේ? මෙන්න මෙතන පොඩි මාක්කයක් තියෙනවා. මේ නම් ඇරියා කොහෙ හරි මේ නෑ එතන ගිහින් නෑ බස්සි. කිච්චා ඔයා රිටර්න් එක දෙනවා. කිච්චාට දෙනවා රිටර්න් එක ලොවේ. කිච්චා ඉරවුල් නම් කපනවා. හැබැයි මම බ්ලොග් එක දැන් එන් කරනවා. මට අවුල්. මට දුකයි මේ පේනවානේ මගේ මූණ දැන් නිකන් තනිකර බෝලයක් වගේ. එන අවුල් බා. එහෙනම් අපි සෙට් වෙමු බ්ලොග් එකකින්. ජය වේවා ගෞරවයෙන් බුදු සරණයි.